सपने तेरे सपनों में ही नाराज़ी मुझे लगता है कि बत සුබ දවසක්. අද වීඩියෝ එකෙන් අරන් එන්නේ මගේ ජීවිතේ තවත් එක ලස්සන දවස් දෙකක් ගත වුණේ කොහොමද කියලා. උදේ පාන්දරින්ම මං කරන්න හිටපු මීඩියාවල වැඩේ කරන්න පටන් ගත්තා. ඒක තමයි මං උදේවරු රෙකෝඩ් කරගන්න මට පුළුවන් වුණේ. ඊට පස්සේ ටිකක් රැ වෙලා මම මගේ කාමරේ අස් කරගන්න පටන් ගත්තා. ටිකක් හැඩි වෙලා තිබුණා. මොකද විභාග දවස් ටිකේ ටිකක් හැඩි වෙලා තිබුණා කාමරේ. ඉතින් ඒකටත් එක්ක මම ටිකක් කාමරය අස් කරගන්න හිතුවා. सिलिलार सित नयना हृदय सिंबिना खोल नील वदना सन पीनना मैं चंड सूर्य नगरे दो वेले सरना सेवनल विन्न प्रेमी दाहयनिवना හිමින් කතාවෙන් කාමරේ තස් කරගත්තා. ඉතින් ඊළඟට මං ඔයාලට පෙන්නන්නේ මං කාමරේ කොහොමද ලස්සන කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන මගේ විෂන් බෝඩ් එක. මේක මං 2026 මුල්ම කාලේ තමයි හැදුවේ. 2026 වෙනුවෙන් තමයි මේ විෂන් බෝඩ් එක මං හැදුවේ. දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ මගේ හොඳම යාළුවා මට ඇඳලා දීපු ලස්සන චිත්‍රයක්. ඉතින් මම ඒ චිත්‍රෙට මාරම ආසයි. ඒක නිසා මම ඒක මගේ මේසේ අලවලා තියාගත්තා. එයාට ගොඩක් ලස්සන චිත්‍ර අඳින්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි. මේ ඔයාලා දකින්නේ මගේ බ්ලොග් එකේ දෙවෙනි දවස. ඉතින් මම උදේම නැගිටලා මගේ ඔයාලා දන්නවා මගේ බ්ලොග්ස් බලන කට්ටිය මම මිදුලට කොච්චර ආසද කියලා. මිදුල හොඳට අතු ගාගත්ත ඉස්සෙල්ලම අද ගොඩක් අවුව හොඳට පායපු දවසක්. හරිම ලස්සන දවසක්. සුබදම් මාතාවට ස්තුතිවන්ත වෙලා විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙලා මම මගේ දවස හොඳින් පටන් ගත්තා. ඉතින් ටිකක් වෙලා තේ එකක් එහෙම බීලා ඉඳලා මං මිදුල අතු ගන්න පටන් ගත්තා. ඉතින් අපි මිදුල හිමින්සරේ අතු ගන්න ගමන් චුට්ටක් කතා කරමු. අද මං කතා කරන්න ජීවිතේට එන ප්‍රශ්න, ගැටලු, අභියෝග වගේ දේවල් වලට අපි මුහුණ දෙන ගමන් අපේ හිත ශක්තිමත්ව ගොඩනගා ගන්න කොහොමද කියලා. ඉතින් මම ඔයාලත් එක්ක කතා කරන්න ආසයි. මගේ අදහස මම බෙදා ගන්න ආසයි ඔයාලත් එක්ක. ඉතින් ප්‍රශ්න, ගැටලු, අභියෝග, කඩාවැටීම් වගේ දේවල් කාගෙත් ජීවිතයට පොදුවේ ලැබෙන දේවල්නේ. ඒවා අපිට අපේ දෛවෝපගත විදිහට අපිට ලැබෙන දේවල්. ඉතින් සබහාදහමට අනුව අපි නිවැරදි නම් අපි කාටවත් බය වෙන්න ඕනේ නැහැ. මොකද අපි අපේ හිත දන්නවා අපි හැම දෙයකින්ම නිවැරදි සාධාරණයි කියලා. ඒ වගේම තමයි මම මතක් කරන්න ඕනේ අනිවාර්යෙන්ම ගෑනු ළමයෙක් නම් මේ වීඩියෝ එක බලන ඔයා ගෑනු ළමයෙක් නම් හිත ශක්තිමත් කරගන්න ජීවිතේ ඉස්සරහට හැමදේම හොඳ විදිහට වෙනවා කියලා හිතන්න. විශ්වයට ස්තුතිවන්ත වෙන්න. සුබදම් මාතාවට ස්තුතිවන්ත වෙන්න. අපිට දෙන හුස්ම පොදට ස්තුතිවන්ත වෙන්න. අපි ජීවත් වෙන්නේ සබහාදහමින්ද. ඒ වගේම තමයි විශ්වයත් අමතක කරන්න එපා. අපි හිතුවේ නැති විදිහට හිතපු නැති දේවල් අපිට දෙන්නේ විශ්වය. අපි අද හිතනවා අපිට මේ දේ හම්බෙයිද? අපි මේ දේ කොහොමද හම්බෙයි කියලා විශ්වාස කරන්නේ. ඒ වගේ දේවල් අපේ හිතට එනවා. හැබැයි විශ්වාස කරන්න. ඔයාවම විශ්වාස කරන්න. කවදා හරි ජීවිතේ දවසක ඔයාට උත්තරන්න හරියනවා. ප්‍රශ්නක ඉන්න වෙලාවට මේ වීඩියෝ එක බලලා ඔයාගේ හිතට එකඟව කල්පනා කරන්න. අපිට හරියන දවස වැඩි ඈතක නෙවෙයි. ඒ වගේම තමයි අපි ජීවත් වෙන්නේ ප්‍රශ්නවල නම් මේ පරිසරයේ විඳින්න ප්‍රශ්න අමතක වෙලා යයි. ඔයා හිතට ගන්න මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න
මෙන් පරිසරය මං කියනකට විශ්වාස කරන්න. ඇවිල්ලා එළියට හොඳට හුස්ම අරගෙන සබහාදහම් මාතාවට හුස්ම ටික පිට කරලා ස්තුතිවන්ත වෙන්න. එතකොට ඔයාට මාරම නිදහසක් දැනෙයි. මම ඒක අත්විඳලා තියෙනවා. ඒකයි මම ඔයාලට මේ දේවල් කියන්නේ. ඉතින් ජීවිතේ එන ප්‍රශ්න, ගැටලු, බාධක වලට ඔයා ශක්තිමත්ව මුහුණ දෙන්න. ජීවිතේ සමහර තැන් එනවා අපිට අපිව අතාරින්න හිතෙන, අපිට අනේ මේ දැන් මේක ඕනේ නෑ කියලා හිතෙන තත්යකට අපි හැමෝම මුහුණ දීලා ඇතිනේ. ඔයාලට උනත් ඒ අත්දැකීම ඇවිල්ලා නැති වෙන්න බෑ. ඒ හැඟීම ඔයාලටත් දැනෙලා තියෙනවා අනිවාර්යෙන්ම. ඒ වගේම මම මතක් කරන්න ඕනේ ඔයා ඔයාම වෙන්න. අනිත් අයව අනිත් අයගෙන් ආදර්ශයක් අරගෙන ඔයා ඔයාම වෙන්න. ඔයාට පුළුවන් ඔයාව වෙනස් චරිතයක් කරන්න, ලස්සනට ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න. ඒ වගේම තමයි ඔයා ශක්තිමත් කරන්න. ඔයාව සාර්ථක පුද්ගලයෙක් කළා මේ ලෝකේ වැදගත් තැනකට ගේන්න ඔයාට පුළුවන්. ඉතින් ඔයා මගේ පඬිත කතා ටික අහගෙන ඉඳියනේ. ඉතින් ඒකෙන් ඔයාට පුංචිම හරි ජීවිතේට වැදගත් දෙයක් තියෙනවා නම් ඒක ගන්න. කතාවෙන් මම මිදුලතු ගාලා ඉවරයි. දැන් මං දවසේ ලස්සනම ආසම කාලය දැන් මේ හවස් වරුවක් තමයි ගත වෙන්නේ. මං ඉතින් මල් පූජා කරන්න ඕන නිසා මල් ටිකක් හැදුවා. පොඩි වැහි අඳුරකුත් තියෙනවා. ඒ වුණාට ඒක ලොකුවට බලපෑවේ නෑ. අපිට වැස්සේ නෑ එදා. ඉතින් මම මල් ටිකක් කඩා ගන්න ගමන් තමයි මේ ඉන්නේ. මුළුලුව මත්තේ මගේ කිව හැකි ඔබ පමණයි ඇත්තේ. ඔබ මා ළඟ නම් ජීවිතයට වෙන කිසිවක් හිඟ නැත්තේ. ඉරසඳ වැඳලා නෙත් දෙක ඇරලා අත ඔබේ නළලේ තියා හදවත සපුරා පවසමි දුරා මම මල් ටික කඩන ගමන් තාත්තගේ රෙදි වගේකුත් තිබුණා. ඒ ටිකත් ගත්තා. උදාගිරේ ප්‍රභා කෙළුම් නැගී ගලා හැලේ තුෂාරයෙන් පිරී කැලෑමලක් සුගන්ධදී සැලී සිනාසලයි ප්‍රබෝධයෙන් පිපී කුසුම් පිපෙන වසන්තේ බිගුන් පමන වසන්තේ හැඟුම් අවන රැඟුම් රගන සුගන්ධ මధు වසන්තේ. මේ තියෙන්නේ අපේ තාත්තා හිටවල තියෙන නිවිති වැල. ඒක ලස්සනට මැස්සක් ගහලා ලස්සනට හදලා තියෙනවා. ඊට එහා පැත්තෙන් තියෙන මිරිස් පැල වගේක්. මට ආසයි අකල්ල ඔබේ මුවග සිප ගන්න ඔබේ මුණ සිනාවෙන් හැමදාම පුරවන්න දුක දෙමිනා විට නුඹට මට තුරුණු සැනසෙන්න.
මං හිමින් හිමින් කඩාගත්තු මල් ටික ඔක්කොම මේ විදිහට ලස්සනට අහුරගන්න එක තමයි මං ඊළඟට කළේ. උදාගිරි ප්‍රභාකෙළුම් නැගී ගලා හැලේ තුෂාරයෙන් පිරී කැලෑමලක් සුගන්ධදී සැලී සිනාසලයි ප්‍රබෝධයෙන් පිපී කුසුම් පිපෙන වසන්තේ බිගුන් පමන වසන්තේ හැඟුම් මවන රැඟුම් රගන සුගන්ධ මధు වසන්තේ. මල් ටිකත් හිමින් හිමින් අහුරගෙන මල් පූජාවට අවශ්‍ය කරන ගිලන්පස එක හදන්න ලෑස්ති වුණා. මට අද ගිලන්පස එක හදන්න මෙන්න මෙයත් උදව් කළා. මෙයා පොඩක් ළඟට වෙලා හිටියා. මේ චුට්ටක් ළඟට වෙලා ඉන්නවා. ඉතින් එයා එහෙම තමයි. කොහෙ ගියත් පස්සෙන් එනවා. මං ගිලන්පස හදනවා කියලා කිව්වට ගිලන්පස වෙනුවට මං අද බෙහෙත් තියනවා කියලා හිතුවා. මේ ඒ හින්දා වදමල් වගේක් තිබුණා. පොකුරු වදමල්. ඒවා අර ඖෂධ විදිහට තියෙනවනේ. මේ ඉතින් ටිකක් පැගෙන්න තියලා පූජා කළා. ඉතින් මේ විදිහට තමයි මේ දවස් දෙක ගත වුණේ. අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එන්නම්.